ඔබ අඩි 35ක් පමණ උසහසේ ගුවන් යානයකින් ගමන් කරනවා කියලා හිතන්න. එළිය කුණාටු සහිත කාලගුණයක්. අහස පුරා අකුණු සැර වදිනවා. එක පාරටම විශාල ආලෝකයක් එක්ක විශාල ශබ්දයක් ඇහෙනවා. ඔබේ හිතට එන පළමු ප්‍රශ්නය කුමක්ද? ගුවන් යානයට අකුණක් වැදුනාද? දැන් යානය කඩා වැටෙයිද? අපි ඉන්නේ අනතුරකද කියලා. නමුත් ඔබ දැනගත්තොත් පුදුම වේවි. ලෝකයේ ගුවන් යානා බොහොමයකට සෑම වසරකම අවම වශයෙන් එක් වරක් හෝ දෙවරක් අකුණු වැදෙනවා. ඒත් බොහෝ මගින්ට ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ. ඉතින් අද අපි බලමු අකුණක් ගුවන් යානයකට වැදුනොත් ඇත්තටම මොකද වෙන්නේ කියලා. අකුණක් කොච්චර බලවත්ද? අකුණක් කියන්නේ සාමාන්‍ය විදුලියක් නෙවෙයි. එක් අකුණු සැරයක් තුල වෝල්ට් මිලියන ගණනක විදුලි බලයක් අඩංගු වෙලා තිබෙනවා. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 35කට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සූර්යාගේ මතු පිට උෂ්ණත්වයටත් වඩා වැඩි උෂ්ණත්වයක්. ඒ නිසා අකුණක් ගුවන් යානයකට වැදුනොත් මිනිස්සු බය වෙන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. අකුණ යානයට වැදෙන්නේ කොහොමද? බොහෝ විට අකුණ ගුවන් යානයේ නාසය, පියාපත් අග හෝ වලිගය වැනි කොටස් වලට වැදෙනවා. අකුණ යානයේ එක් පැත්තකින් ඇතුළු වී අනෙක් පැත්තෙන් පිට වී යනවා. හැබැයි වැදගත්ම දේ තමයි විදුලි ධාරාව යානය ඇතුළෙන් නොවේ පිටත මතු පිට හරහා තමයි ගමන් කරන්නේ. සරලවම කිව්වොත් ලෝහමය ආවරණය ඇතුළත සිටින පුද්ගලයන් විදුලි බලයෙන් ආරක්ෂා කරනවා. ඔබ කාර් එකේ ඉඳගෙන යනකොට අකුණක් කාර් එකට වැදුනත් බේරනවා වගේම තමයි. අකුණක් වැදුනට පස්සේ මගින්ට දැනෙන්නේ මොනවද? අකුණ වැදෙන මොහොතේ ගුවන් යානයේ කවුළුවෙන් පිටත විශාල ආලෝකයක් දැක ගන්න පුළුවන්. සමහර වෙලාවට විශාල ශබ්දයක් ඇහෙන්නත් පුළුවන්. යානය ටිකක් හෙල්ලෙනවා වගේ දැනෙන්නත් පුළුවන්. නමුත් බොහෝ අවස්ථාවල ගුවන් නියමුවන් පවා ඒ විශාල හදිසි තත්ත්වයක් ලෙස සැලකන්නේ නැහැ. මොකද ඒ සඳහාම යානය කලින්ම නිර්මාණය කරලා තිබෙනවා. අකුණක් වැදුනාම ගුවන් යානයේ එන්ජිම නවතිනවද? මේක බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක්. අකුණක් වැදුනම ගුවන් යානයේ එන්ජින් සාමාන්‍යයෙන් නවතින්නේ නැහැ. නවීන ජෙට් එන්ජින් අකුණු ප්‍රහාර දරා ගන්න ආකාරයෙන් විශේෂයෙන්ම පරීක්ෂා කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එන්ජින් නිෂ්පාදනයට පෙර ගුවන් යානා නිෂ්පාදකයන් අතිශයින්ම බලවත් කෘත්‍රිම අකුණු භාවිතා කරමින් පරීක්ෂණ පවත්වනවා. ගුවන් ගමන් ඉතිහාසයේ ගුවන් යානාවකට අකුණු වැදී අනතුරකට පත් වී තිබෙනවාද? 1963 වසරේදී පෑන් නම් 214 නම් ගුවන් යානයකට අකුණක් වැදී ඉන්ධන ටැංකියක් පුපුරා යාම නිසා අනතුරක් සිදු වුණා. ඒ අනතුරින් පසුව ගුවන් යානා ආරක්ෂක නීති විශාල වශයෙන් වෙනස් කළා. අද භාවිතා වන ගුවන් යානාවල ඉන්ධන පද්ධති සහ විදුලි ආරක්ෂණ තාක්ෂණය එදාට වඩා ඉතාමත් දියුණුයි. ඒ නිසා එවැනි අනතුරු ඉතාමත් දුර්ලභයි. අකුණක් වැදුනට පස්සේ ගුවන් යානයට මොකද වෙන්නේ? ගුවන් යානයේ ගමනාන්තයට ළඟා වූ පසු ඉංජිනේරුවන් යානය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරනවා. අකුණු ඇතුළු ස්ථානයේ සහ පිට වූ ස්ථානයේ සොයනවා. පිටත තින්ත ස්තරයට හෝ මතු පිටට සුළු හානි තිබෙනවාද කියලා බලනවා. බොහෝ විට ඒතා සුළු පරීක්ෂාවකින් අවසන් වෙනවා. ඔබ දන්නවාද? සාමාන්‍ය මගී ගුවන් යානයක් තම සේවා කාලය තුළ අකුණු ප්‍රහාර දහස් ගණනකට මුහුණ දෙන්න පුළුවන්. එහෙත් බොහෝ මගින් ඒ බව කිසිදා දැනගන්නවත් නැහැ. ඒ තරම් ආරක්ෂිත ලෙස නවීන ගුවන් යානා නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් ඊළඟ වතාවේ ඔබ ගුවන් යානයකින් ගමන් කරන අතරතුර පිටත අකුණු දැක්කොත් බය වෙන්න එපා. මොකද බොහෝ විට ගුවන් යාන ඒ සඳහා දැනටමත් සූදානම්. අකුණක් වැදුණු කුණාටු සහිත කාලගුණයකදී ඔබ කවදා හරි ගුවන් යානයකින් ගමන් කරලා තියෙනවද? එහෙම අත්දැකීමක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ විද්‍යාත්මක රහස් ගුවන් තාක්ෂණයේ ලෝකයේ සිත් ගන්නාසුළු කරුණු ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපේ Facebook පිටුව follow කරන්න අමතක